තමයි තියෙන ප්‍රශ්න. මේ ඩෙන්ගු රෝග ගොඩක් ව්‍යාප්ත වෙනවා. මේවා තමයි ඇත්තටම තියෙන ලොකුම ප්‍රධානම ප්‍රශ්නය. රටේ සංවර්ධනය වෙන්න ඕනේ මේ වතුවලදී ඩෙන්ගු රෝගීන් ගොඩක්ම වාර්තා වෙන්නේ මේ වගේ දේවල් හින්දා. මේ තියෙන්නේ වතුවල තියෙන තත්ත්වය, ඇත්තම තත්ත්වය. වොෂ්රූම් මෙහෙම ගත්තොත් කට්ටිය නාන්නේ කරන්නේ මේ තියෙන්නේ මේගොල්ලෝ වොෂ්රූම් යන්නේ මේ විදියට. බේසික් හියුමන් නීඩ්ස් වත් මේ ඇත්තටම වත්තක අපිට ගත්තොත් දකින්න හම්බෙන්නේ නැහැ. අනේ මොකද්ද තියෙන අසනීප තත්ත්වය? වකුගඩුව පත්තේ වැඩි දියුණු වෙනවා නම් මොනවද වෙන්න ඕනේ? ඒ වගේම මාමට මේ සමාජයෙන් ඒ කියන්නේ මොන වගේ අත්ලක්ද ඕනේ? මට ජොබ් එකක් කරනවද මේ? අය තමයි රැකියාවට යන්නේ. රැකියාව කරන මම රැකියාවට යන්නේ. මම රැකියාවට යන්නේ නැහැ. අසනීප තත්ත්වෙත් එක රැකියාවට යන්න විදිහක් නැහැ. රැකියාවට ගිහිල්ලා හම්බ කරලාගෙන අරන් එන මුදල ප්‍රමාණවත්ව ඔයගොල්ලෝගේ පවුලට ජීවත් වෙන්න. ඔව් මදි. මදි. පවුලේ සාමාන්‍යයෙන් තව කී දෙනෙක් වගේ ඉන්නවද? ඔක්කොම 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාගෙන් කී දෙනෙක් රැකියාව සඳහා යනවද? එක්කෙනෙක්. මේ වත්තේ කොහොමද තරන්න අමාරුයි. අපේ ලොකු පුතා අක්කාගේ දර තමයි තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයාට ඔයාගේ පුතාව ගෙදර තියාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඔව් ඒ කියන්නේ බයයි. මේ ඔක්කොම තියෙනවනේ. ඒ කියන්නේ මේ ඒ කොල්ලඹ මේ වගේ වත්තක් ඇතුළට ආවම මත්ද්‍රව්‍ය ඕන දෙයක් තියනවා ගන්න ඕනේ. ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ලේසි ගන්න නේද? ඒක. එතකොට දැන් මෙහි ඉන්න පොලිසිය කට්ටිය ඒ වගේ කවුරුත් ඇවිල්ලා මේක ගැන කතා කරනවා. කතා කරන්නේ. එනවා. අල්ලනවා යනවා ආචාරය කරලා යනවා. හරි. ඒක කියන ඩෙන්ස් එක පිටුනොත් හරි අපි ඒ ටොයිලට් එක තමයි ඊට පාවිච්චි කරන්නේ. එතකොට මේකේ ගම් දැක්ක කාණු වලින් හරියට වතුර බහින්නේ නැහැ. එතකොට ඩෙන්ගු ප්‍රශ්නේ සාමාන්‍යයෙන් වැඩිපුරම එන්න පුළුවන්. වතුර වලට සාමාන්‍යයෙන් කොළඹ ජනතාවගේ ඡන්දය ගන්න ගොඩක් දේශපාලඥයෝ එනවනේ. අපි මේ ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන්? යන්නේ කාණු සුද්ධ කරන්න ඕනේ. පොඩ්ඩක් අර ටොයිලට් බාත්රූම් මේ ඒන ඔක්කොමඩ පොදුනේ. ඒකත් ටිකක් හදලා දුන්නා නා වෙන කියන වත්තේ පොඩක් සුද්ධ කරන්න ඕනේ. ටිකක් මදුරුවට මේක ගෙවුවා පොඩක් හොඳයි. ඒ කියන්නේ මදුරුවන්ට ඩෙන්ගු මදුරුවන්ට දුම් ගහන්නවත් සාමාන්‍ය ඒගොල්ලෝ එන්නේ නැද්ද? ඉඳලා එනවා අවුරුද්දට එකපාරක් එයි. ඇතුලේ වයස අවුරුදු 18ත් 25ත් අතර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනේ. ඒ වගේම ඒගොල්ලොන්ගේ අනාගතය හදන්න නම් මේ වත්තේ මොනවාද අපි හැදෙන්න ඕනේ සාමාන්‍යයෙන්? ලස්සනට හැදෙන්න ඕනේ. හොඳ ලස්සනට හැදෙන්න ඕනේ. ඒ කියන්නේ තරුණයන්ගේ ජීවිත මේ තියෙන තත්ත්වෙන් ගොඩෙන්න බැරි වෙලා තියෙන්නේ. හිර වෙලා තියෙන්නේ මොන හේතුවක් නිසාද? අනිත් හේතුව ඇවිල්ලා මේ දන්නවනේ මේ අයිස් කුඩු ටැබ්ලට් ඔක්කොම තියෙනවා නිසා තමයි. ඔය අයිස් කුඩු සහ මත්ද්‍රව්‍ය ටැබ්ලට් කියන්නේ මේ කොළඹ ආශ්‍රිත තියෙන මේ වතු වල සෑහෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මාරාන්තික ප්‍රශ්නයක්. ඒ කියන්නේ දෙමව්පියෙක් වශයෙන් ඕගොල්ලන්ට හිතේ සතුටින් ඉන්න නැහැ. තමන්ගේ දරුවා මේවට ඇබ්බැහි වෙයි. මං තව තැනකදී කතා කරා එක්කෙනෙක් කිව්වා එයාගේ දරුවා එයා තියලා තියෙන අක්කලයා ගෙදරලු. ඒ කියන්නේ ළමයාව තමන්ගේ ළමයාත් එක්ක ආදරෙන් සෙනෙහසෙන් ගෙදර ඉන්න බැරි තත්වයක් මේ කොළඹවට ඇති වෙලා තියෙනවා. එතකොට ඔබතුමිය මේ සංවේදී වෙන විදියට මට පේනවා සාමාන්‍යයෙන් ඔයාගේ පවුලෙත් කවුරු හරි එහෙම ඇබ්බැහි වෙලා හරි මොකක් හරි එකක් වෙලා තියෙනවද කොහොමද? අපේ ළමයන් හොඳට ඉන්නවා. අපේ මේ සහෝදරගේ ළමයි ටික තමයි ඕම උන්නේ. සහෝදරයෝගේ ළමයි ටික තමයි ඔහොම උනේ. ඒ කියන්නේ කුඩු හරි අයිස් හරි වලට ඇබ්බැහි වෙලා ඒගොල්ලෝගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ දැන්. ඇතුළෙත් ඉන්නවා. එකම පවුලේ කට්ටිය ඔයාගේම පවුලේ කට්ටිය ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරම්පරාවක්ම මේ කියන මත්ද්‍රව්‍ය රකුසට බිලි වෙලා තියෙනවා. අපි තව ඉස්සරහට වැඩ පිළිවෙලක් කරන් මේකට එනවා මේ වතු වලට ආයි එනවා මේ ඉන තරුණ මේ තරුණ ටික සංවිධානය කරලා ඒගොල්ලන්ට නිසි අධ්‍යාපනයක් නිසි මඟ පෙන්වීමක් යටතේ මේ තියෙන මත් රකුසකින් ඒගොල්ලෝගේ ජීවිත බේරගෙන කොහොමද අපි අනාගතේ ලස්සන කරගන්නේ? අනිවාර්යයෙන්ම ඉස්සර වගේ ලස්සන රටක් හදන්න අපි මේ මහන්සිය ඔබතුමියත් ලෙඩ වෙලා ඉන්නේ සනීප නැතුව. මේ බලන්න මේ පවුල් වල මේ අම්මලා කොච්චර දුක් විඳිනවද කියලා. ඒගොල්ලන්ට ඇත්තටම බෙහෙත් ටික එතකොට බෙහෙත් ටික ගන්න මුකුත් නැහැ. ඒක මොකද ගොඩක් කට්ටිය බෙහෙත් ගන්න ප්‍රයිවට් හොස්පිටල්ස් වලට යද්දී අපේ මේ කොළඹ වතු වල ඉන්න ජනතාව මේ විදියට තමයි දුක් මහන්සියෙන් හම්බ කරගන්න දේවල් වලින් සහ බස් වල ගිහිල්ලා මේ විදිහට තමයි බෙහෙත් ටික උනත් ගන්නෙ. ත්‍රිපුරාගේ මුනිපුරා මේ වගේ ඇදයිනේ. එතකොට අපි ඒ කියන්නේ අපිට දැන් මේ මත්‍රකුස බිලි අරන් තියෙන සමාජයක් අපිට ආයි හදන්න බෑ. ඒගොල්ලෝ හරි හොඳට ඉන්න එපාය. අනිවාර්යයෙන්. ඒ කියන්නේ තමන්ගේ දරුවෝ හරි ඉන්න මත්‍රකුසට බිලි නොවී ඉන්න තැනක් තමයි අපි හදන්නේ. මේ වත්තු වල ජනතාව ජීවත් වෙන විදිය
පරිසරයක් තමයි තියෙන්නේ. විසකල නෙමෙයි. විසකල නෙමෙයි. කාණු බිරනොත් එහෙම වතුර යන මිනිස්සුන්ට ඉඳ ගන්නත් බෑ. මදුරුත් එක්ක හරියට. මදුරුත් එක්ක. ඔව්. ඊළඟට ලෙඩ වුණ තැන කවුරුත් බලන්නේ නැහැ නේ. අපිට මේ දවල් වෙන්න ඕනේ. ඒක නිසා මෙතන බලන්න වතුර ආවම මේකට තමයි ඕදාන්නේ. ඔව් එතකොට අර කොයිල ගමත් ඒ වගේ තමයි. කොහෙල ගමත් ඒ වගේ. එතකොට සාමාන්‍යයෙන් ආච්චිලට දකින්න පේන විදිහට වැඩිහිටියෝ විදිහට මේ වත්ත ඇතුලේ අවුරුදු 18ත් 25ත් අතර අපේ කොල්ල කෙල්ලොන්ට තියෙන ප්‍රශ්න මොනවාද සාමාන්‍යයෙන් ඔබතුමිය දකින විදිහට විසඳෙන්න ඕන ප්‍රශ්න. ද්‍රව්‍යයට ඇඩික්ට් වෙලා තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ නීති විරෝධී ව්‍යාපාරවල නීති විරෝධී කල්ලිත් සමග සහභාගී වෙලා ඉන්න පුළුවන්. සුද්ධ කරලා මේ උන්ද ගල් ටික දාන්න කියලා. අපි බලන්නේ සල්ලි දීලා තමයි කාලේ වල 350 150 ගිහින් තමයි ගල් ගන්න. ඒක තරගන කුළු තරග උස්සගෙන යනවා. ඊළඟට බීදුරු කට ඔක්කොම තියෙනවා. ඒක බීදුරු කටවත් මේ චූටි ළමයිට වෙනවානේ. කැපනවනේ ඒකත වෙලා පුතා. මේ ටික පින්නන්නේ. කානුව පිරීලා මෙතනින් තමයි අර කානුව වතුර තමයි මෙතනට එන්නේ. මෙතනට එන්නේ. ඔව් මෙතනට එන්නේ. වෙස්ස වතුර නැත්නම් ඒක වෙන්නේ නැත්නම් වාන්න නැත්නම් අර වෙස්ස වතුර විතර අපිට තල්ලු කරලා දාන්න පුළුවන්. අර කානුව පිරුණාම තමයි අර වතුර ටික එන්නේ ජරා වතුර ඔක්කොම. ඔව් ඒ කියන්නේ ජරා වතුර ඔක්කොම ටික මේ ඔයගොල්ලෝගේ මිදුලට තමයි එන්නේ. ඔව් අර ඉලක් තියෙනවනේ මං. ඒ කියන්නේ මේ වත්තේ තියෙන සම්පූර්ණ ගෙවල් ගොඩකින්ම එන ජරාව එකතු වෙලා එන ජරාව තමයි මේ ඔයගොල්ලෝගේ මෙතනට මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒක ලොකුම ප්‍රශ්නයක් ඔයගොල්ලෝ මුහුණ දෙන්නේ නේ. ඔව් ඉතින් මේමනේ තව පාර ඒක හදන්න ගිහලා ඒකට සම්ඩුවක් එයි කියලා මම නිකන් ඔව් අතුරු අපදෙනවා ඔයස්සගම ගබර යනවා සත්තු වෙනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය මේ ඉන්න චූටි ළමයිටවත් පාරක සෙල්ලම් කරන්න විදියක් නැහැ. සෙල්ලම් කරන්න විදියක් නැහැ. ඔව් එතන අපිට සෙල්ලම් ගන්න බෑ මේ වලේ ඉඳන්. මේ වලින්ද ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න බෑ. එතකොට මේ වැස්ස දවස් වලට වතුර පිරීලා මදුරුවත ඔයගොල්ලෝ ගොඩක් යට මේ කියන්නේ යට ගොඩක් කනවනේ. ඔව් අපි එහෙම කනවා. එතකොට ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න තනකුත් ඕනේද? සෙල්ලම් කරන පොඩි ඩවුන් ටෙක් වගේ තිබ්බොත් ඒවත් හදයිනේ. මේ බලන්න මේ වගේ චූටි ළමයි ගොඩක් ඉන්න තැනක ඒ සතාගේ සයිස් එක බලන්න. කද්ද? වෙන්නේ මොනවද? වෙන්නේ මේ පත්තේ අදිම නෑ ඔක්කොම එනවා. දෙල් දාලා ඉන්න එකට බෑ. බෑ. ඒ කියන්නේ නයිත් වෙනවා ඔක්කොම එනවා. ඔයගොල්ලොන්ට නිදහසේ සෙල්ලම් කරන්න බෑ නේ. ඔව් ඒ පත්තේ සෙල්ලම් ගන්න බෑ. ඒ කියන්නේ සෙල්ලම් කරන විදියක් ඇත්තම නෑ. නයි ඊට පස්සේ කබර ගොය ඔක්කොම ඉන්නවා. ඔක්කොම ඉන්නවා. ඔක්කොම ඉන්නවා නේ. කටි කතා කරන තේ බයත් එක්ක හිතේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ ධෛර්ය මිනිස්සු කතා කරන්න පුළුවන්. බය ඉතින් බය වෙන මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ කියන්නේ. ඒකම මේ කාණු ටික ඔක්කොම පෙන්නගෙන යන්නේ ඕගොල්ලෝ මේ කරගන්න. අපි ඉස්සරහටකින් බලමු. එකම ප්‍රශ්නය තමයි මේ කාණුව සහ මත්ද්‍රව්‍ය කියන එක. எந்திரிக்க சொல்லுங்க இந்த காட்டுங்க பேசுங்க பேசுங்க. ගෙදර කට්ටියට ඔක්කොම උණ තියෙනවා. දැන් දවස් දෙකක් මේ මෙතන ඉඳලා අර උලඟට ගඳ ඔක්කොම ගේ ඇතුළ තමයි ඉන්නේ. ගඳ ගේ ඇතුළේ. ඒ කියන්නේ විලාසේ ගේ ඇතුළේ නිදා ගන්නත් නැහැ මේ කාණුව මේක ගඳ එනවා ඊට පස්සේ ඉඳ ගන්නත් බෑ. ළමයි ඉන්නවනේ පොඩි ළමයි ඉන්නවනේ. ඒක කවුරුත් බලන්නෙත් නැහැ. කවුරුත් ඇවිල්ලා ඒකට මේ විසඳුමක් දෙන්නේ නැහැ. කවුද කියලා? මෙතනක් තියෙනවා. මේව තමයි ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න නේ. ඔව්. අරේටම යනවා. උඩින්ද? ගොඩක්ම. අර මේ පැත්තේ කාණු. මොනවාද? කුණු? ඔව්. මේ පුලිගන්න දෙනවා. ඒ සමන් මේක උඩ. මේක උඩ. කියනවලු අපි ඉන්නයි